චුටිමණිකලා කොහොමද? හොඳින් නේද? සර් ඔන්නද ලස්සන සිංහල පාඩමක් අරන් ආව මැනික. මොකද්ද? පුරුෂ ලිංග ඒක වචන අතීත කාල වැකි. හරි? රයිට්. පුරුෂ ලිංග ඒක වචන අතීත කාල වැකි. එතකොට මගේ පුතේ මෙතන අපි අවධානය යොමු කරන්න ඕනේ තැන් දෙකක් තියෙනවා. එකක් තමයි පුරුෂ ලිංග. පුරුෂ ලිංග කියනකොට අපි දන්නවා නේද? පිරිමි පාර්ශවය. හරි? ඒක වචන කියන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ අතීත කාල වැකියකට ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ පුරුෂ ලිංග ඒක වචනයක් නම් අනේ වාක්‍ය ලියන්නේ කොහොමද කියන එක. හරි? රයිට්. මේ බලන්න මයිමනික. පුරුෂ ලිංග කියනකොට අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ පිරිමි කෙනෙක් අඳින්නේ නේද? රයිට්. පිරිමි කෙනාට කොණ්ඩේ නැහැ. ඔන්න පුරුෂ ලිංග ඒක වචන. පුරුෂ ලිංග ඒක වචන වෙනකොට ක්‍රියාවට එන්න ඕනි මයමැනික ඒය කියන ශබ්දය. මොකක්ද එන්න ඕනි? ඒය කියන ශබ්දය. හරි? රයිට්. දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් අපි කාලා ඉවරයි. දැන් කාලා ඉවරයි කියන්නේ අතීතයිනේ මයමැනික. නේද? කාලා ඉවරයි. කාලා ඉවරයි කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ කෑවා. හරි? කෑවා. කාලා ඉවරයි කියන්නේ කෑවා. හරි. දැන් කෑවා. නේ? කෑවා කියනකොට එතන තියෙන්නේ ආ කියන ශබ්දය. හැබැයි මෙතෙන්ට එන්න ඕනි ඒය කියන ශබ්දය. මොකක්ද එන්න ඕනි? ඒය කියන ශබ්දය. හරි. අපි බලමු ඒක කෑවා කියන එකට කොහොමද ඒය කියන ශබ්දය එන්නේ? මේ කෑවා නම් මොකක්ද එන්න ඕනි? කෑ වේ ය. මේ කෑවේය. කෑවේය. එතන ඒය શબ્දය තියෙනවා. ඒය શબ્දය එන්නේ මෙන්න මේ ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ පුරුෂ ලිංග ඒක වචනයක් නම් විතරයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපි ලියලා ඉවරයි නම් මොකක්ද අපි කියන්නේ? මොකක්ද අපි කියන්නේ? ලිව්වා. දැන් ලිව්වා කියනකොට එතන තියෙන ආ නේද? හැබැයි මෙතනට එන්න ඕනේ මොකද්ද මයිමනික? ඒය શબ્දය. ඒය શબ્දය. මේ ලිව්වා නම් මොකද්ද එන්නේ? ලිව්වේය. හරි? මේ ලිව්වේය. ඒය શબ્දය. නේද? හරි. ඒ වගේම තමයි තව දෙයක් මතක තියාගන්න ඕන. මෙන්න මේ යයන්න ඈත් වෙලා තියෙන්න ඕනි හැම වෙලාවෙම. හරි? රයිට්. අපි බලමු තව එකක්. නටලා ඉවරයි. දැන් අතීතයි කියන්නේ මෙනික නටලා ඉවරයිනේ. නටනවා කියන එක නෙවෙයිනේ. ඒක නටලා ඉවරයි. හරි? නටලා ඉවරයි නම් අපි කියන්නේ නැටුවා. නැටුවා. හරි? නැටුවා. එතන තියෙන ශබ්දයක්. රයිට්. එහෙනම් දැන් දුවලා පුතාලා කියන්න බලන්න මොකක්ද එන්න ඕනේ ශබ්දය කියලා? චුටිමණික? ඔව්. මොකක්ද එන්න ඕනේ? ඒය ශබ්දය. ඒය ශබ්දය. හරි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? නැටුවේය. නේද? රයිට්. කොටලා ඉවරයි නම්. කොටලා ඉවරයි. එහෙනම් අපි මොකද්ද කියන්නේ? කෙටුවා. කෙටුවා.
එහෙනම් එන්න ඕනි ශබ්දය මොකද්ද? ඒය ශබ්දය. එතකොට අපි එනවා කෙටු වේය. නේ? තලලා ඉවරයි නම්. ඈ අම්මා ගුටි ටිකක් තලලා ඉවරයි නේද? තාත්තා ගුටි ටිකක් තලලා ඉවරයි. නේද? එහෙනම් තලලා ඉවරයි නම් මොකද කියන්නේ අපි? තැළුවා. හොඳටම තැළුවා. තැළුවා. එතන තියෙන ආ ශබ්දය. නේද? එන්න ඕනි මොකද්ද? ඒය ශබ්දය. ඒය ශබ්දය. එහෙනම් මොකක්ද එන්න ඕනි? තැළුවේය. තැළුවේය. තේරුණා නේද? එහෙනම් පුරුෂලිංග ඒක වචනයක් අතීත කාල ක්‍රියාවකට සම්බන්ධ වෙනකොට අතීත කාල වැකියකට සම්බන්ධ වෙනකොට අනිවාර්යෙන්ම එන්න ඕනි මොකද්ද? ඒය ශබ්දෙද. හරි. බලමු අපි. හරි. අපි දැන් මෙහෙම ගත්තොත්. නරියා කෑම සෙව්වා. හරි. right. දැන් එතකොට මෙතන තියෙන පුතේ කතා කරන භාෂාවෙන් මේ නරියා කෑම සෙව්වා. නේද? එතකොට දැන් මෙතන නරියා කෑම සෙව්වා කියනකොට ඒය શબ્දයක් නෑ. right. එතකොට ක්‍රියාව තමයි සෙව්වා ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ කවුද? නරියා. එතකොට නරියා කියලා කියන්නේ පුරුෂ ලිංග ඒක වචනයි. එහෙනම් මෙතන එන්න ඕනේ මොකක්ද? ඒය શબ્දය. right. ඒය શબ્දේ එන විදිහට මේක හදන්න ඕනේ. කොහොමද හදන්නේ? නරියා කෑම සෙව්වේය. මේ සෙව්වේ අර ඒය શબ્දේ තියෙන්න ඕනේ ක්‍රියාව ඇතුලේ. ඒය. තේරුණා නේද? බලමු තව එකක්. දීවරයා මාළු ඇල්ලුවා. හරි. right. දීවරයා මාළු ඇල්ලුවා. right. එතකොට එතන කතා කරන භාෂාව තියෙනවා. හරි. right. එතකොට දීවරයා මාළු ඇල්ලුවා. වා නේද? ආ ශබ්දය. ආ ශබ්දය. මේ ක්‍රියාව ඇතුළේ තියෙන ආ ශබ්දය ඒය ශබ්දයේ බවට පත් වෙන්න ඕන. ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ පුරුෂ ලිංගයේ ඒක වචනයක් නම් අනිවාර්යෙන්ම ඒය ශබ්දය වෙන්නම ඕනි. right. අපි හිතමු බලමු කොහොමද වෙන්නේ කියලා. දීවරයා මාළු ඇල්ලුවේය. නේ? ඇල්ලුවේය. තේරුණා නේද? right. හැබැයි අපිට මේ විදිහටත් දෙනවා කතා කරන භාෂාවෙන් දීලා ලිඛිත භාෂාවෙන් ලියන්න දෙනවා. නේද? හැබැයි තව විදිහක් තියෙනවා අපිට දෙනවා පුතේ වර්තමාන කාල වාක්‍ය. වර්තමාන කාල වාක්‍ය අතීත කාලයට හරවලා ලියන්න දෙනවා. නේ? right. බලමු අපි එතකොට කොහොමද කරන්නේ කියලා. right. අපි ගමු වාක්‍යයක්. අයියා කඩයට යයි. නේ? අයියා කඩයට යයි. මෙතනදී අපි පොඩි වැඩක් කරන්න ඕනේ මයමැනික. හරි. අතීත කාලයෙන් හරවන්න කිව්වම මේ වගේ වර්තමාන කාල වාක්‍යයක් දීලා අපිට කියනවා අතීත කාලයට හරවන්න කියලා. එතකොට අපි බලන්න ඕන ක්‍රියාව දිහා පොඩ්ඩක් මෙතන තියෙන යයි. යයි කියන්නේ තාම යනවනේ. නේද? යයි කියන්නේ යනවා.
ගිහිල්ලා ඉවරයි නම් අපි කියන්නේ මොකද්ද? ගිහිල්ලා ඉවරයි නම් අපි කියනවා මොකද්ද මේ වෙනික? ගියා. ඔන්න ඕක තමයි අපි පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ ගියා කියන ක්‍රියාව භාවිතා කරලා මේක උදව්වට අරගෙන තමයි අපි අතීත කාල වාක්‍ය හදන්න ඕනේ. හරි? දැන් ඔන්න අයියා කඩේට යයි. යයි කියන්නේ තාම යනවා. හරිද? ගිහිල්ලා ඉවරයි නම් ගියා. right ගියා කියන එක උදව් කරගෙන අපි ඊට පස්සේ මේක අතීත කාලයට හරවනවා. කොහොමද හරවන්නේ? අයියා කඩයට මේ ගියා. එතන තියෙන ආ ශබ්දය. එහෙනම් එන්න ඕනේ ඒ ශබ්දය. ඒ ශබ්දේ නම් මොකක්ද දෙන්නේ? ගියේය. මේ ගියේ. හරි හැම වෙලාවෙම එන්න ඕනේ මොකක්ද? ඒ ශබ්දය. හරි? එහෙනම් අතීත කාලයට හරවන්න අපි උදව් කරගත්තා මෙන්න මේ ක්‍රියාව. අපි දන්න භාෂාව, අපි දන්න දේනේ. ගිහිල්ලා ඉවරයි නම් අපි කියන්නේ මොකද්ද? ගියා. නේ? අන්න ඒක උදව් කරගෙන තමයි මේක හදාගන්න අපිට ලේසිම ක්‍රමය. තේරෙනවනේ? right බලමු තව එකක්. අලියා පෙරහැරේ නටයි. නේ? අලියා පෙරහැරේ නටයි. දැන් මෙන්න මේ වාක්‍යයේ තියෙන වර්තමාන කාල වාක්‍යයක්. මේක අපි හරවන්න ඕනේ කොහෙටද? අතීත කාලයට. අතීත කාලයට හරවන හැම වෙලාවෙම මූලික අවධානය දෙන්න මගේ පුතේ ක්‍රියාවට. මේ නටයිනේ. නටයි. අපි මේක නටලා ඉවරයි නම් කොහොමද කියන්නේ කියන්නේ චුට්ටක් හිතන්න. නටලා ඉවරයි නම් කොහොමද කියන්නේ? නටලා ඉවරයි නම් කොහොමද කියන්නේ? නැටුවා. නේ? නැටුවා. නැටුවා කියන ක්‍රියාව උදව් කරගෙන අපිට මේක අතීත කාලේ හරවනවා. එතකොට වරදින්නේ නැහැ කීයටවත්. එහෙනම් මොකද්ද? අලියා පෙරහැරේ නැටුවා කියනකොට නැටුවා මොකක්ද දෙන්නේ? ආය ශබ්දය. ආය ශබ්දය. එහෙනම් මෙතන එන ඒ ශබ්දය. ඒ ශබ්දය එන්නේ නැටුවේය. මේ නැටුවේය. තේරුණා නේද? right මෙන්න මේ විදිහට වර්තමාන කාල රැකියක් දුන්නම මගේ පුතේ එන්නේ ක්‍රියාව කරලා ඉවරයි කියන එක සාමාන්‍ය විදිහට අපි හදාගත්තොත් මේ නටයි නම් මොකද්ද? නැටුවා. එතකොට නැටුවා කියන එක උදව් කරගෙන අපිට ඒය શબ્දේ දාන්න ලේසි. නැටුවා කියන එකට ඒය શબ્දේ දාන්න ලේසි අපිට. එහෙනම් කතා කරන භාෂාවෙන් එන වචනය ක්‍රියාව අපි හොයාගන්න ඕනේ. තේරුණා නේද? right. එහෙනම් අද අපි ඉගෙන ගත්තේ මගේ මැනික පුරුෂ ලිංග ඒක වචන අතීත කාල රැකිය. නේද? right. එහෙනම් එතනදී අපි අවධානය දිය යුතුම තැන තමයි මොකද්ද? ඒය ශබ්දය. ඒය. එන පුරුෂ ලිංග ඒක වචන නම් පිරිමියෙක් කෙනෙක් නම් මොකක්ද එන්නේ පුතේ? ඒය ශබ්දය. ඔන්නෝක හොඳට මතක තියාගන්න. ආය කවදාවත් අතීත කාල වාක්‍යයක් වරදින්නේ නැහැ. තේරුණා නේද? හරි. right. මෙන්න මේ වගේ ලස්සන පාඩම් ඉගෙන ගන්න මෙන්න මේ YouTube channel එක subscribe කරන්න.